තනිකරම නැචරල් දේවල් විතරක් පාවිච්චි කරලා අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන මෙන්න මේ ෂොප් එක ගෝල් ෆෝර්ට් එක ඇතුලේ තියෙනවා කියලා ඔයාලා මීට කලින් දැනගෙන හිටියද? මෙතන තියෙන අයිස්ක්‍රීම් වල රස බලනකොට තමයි තේරෙන්නේ මෙච්චර කල් අයිස්ක්‍රීම් කියලා අපි කාලා තියෙන්නේ මොනතරම් කෘත්‍රිම දේවල් ගොඩක්ද කියලා. මෙයාලගේ මේ මෙතන තියෙන හැම අයිස්ක්‍රීම් එකකින්ම එන්නේ ඒ පළතුරට අදාළ රස විතරයි. මොකද කියනවා නම් මෙයාලා ගොඩක් අයිස්ක්‍රීම් වලට පාවිච්චි කරන්නේ ඒ අදාළ පළතුරම විතරයි. එහෙම නැත්නම් කිරි මික්ස් කරලා තියෙන අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. ඉතින් ඔයාට ඒ වගේ සම්පූර්ණ නැචරල් අයිස්ක්‍රීම් එක රස බලන්න ඕන නම් ඔයාට මේ ලොකේෂන් එකට යන්නම වෙනවා. සීනි මුකුත් නැහැ. මුකුත්ම නැහැ. අඹ එකම විතරයි. අඹ විතරයි. අඹ ගෙඩියක් කනවා වගේ. මෙයාලගේ අයිස්ක්‍රීම් කලෙක්ෂන් එක ගත්තොතින් පළතුරු වර්ග වලට අමතරව සිනමන්, චාකෝල්, නිල් කටරොඩු මල් ඒ විතරක් නෙවෙයි බේබි කෝන් වලින් පවා අයිස්ක්‍රීම් අපිට මෙතනින් මිලදී ගන්න පුළුවන්. මෙයාලගේ අයිස්ක්‍රීම් ෂොප් එකේ වැඩිපුරම පිරීලා ඉන්නේ ටුවරිස්ට්ලා විතරයි. මොකද එයාලා ලංකාවේ අපිට වඩා ගොඩාක් සෞඛ්‍ය ගැන හිතන නිසා ගොඩාක් දුරට හෙල්දි ෆුඩ් එයාලා හොඳට අඳුරනවා. ඒ වගේම ඒ වගේ තැන්ම හොයාගෙන එනවා. ඉතින් ලංකාවේ අපි දන්නේ නැති වුණත් මේ වගේ තැන් ටුවරිස්ට්ලා අතර ගොඩක් ප්‍රසිද්ධයි. ලංකාවේ අපේම කෙනෙක් කරන මේ අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකේ නම තමයි නැචරමෝ කියන්නේ. ඉතින් ගෝල් ෆෝර්ට් එක ඇතුලේ මෙයාලගේ අවුට්ලට් දෙකක්ම දාලා තියෙනවා. මොකද ඒ තරම් ටුවරිස්ට්ලාගෙන් ලොකු ඉල්ලුමක් මේ අයිස්ක්‍රීම් එකට යාලට හම්බෙන නිසා. ඉතින් අනිවාර්යෙන්ම වත් ගෝල් ෆෝර්ට් එකට ගියොත් මෙන්න මේ ලොකේෂන් දෙකෙන් එකකට ගිහිල්ලා අනිවාර්යෙන්ම අයිස්ක්‍රීම් try කරලා බලන්න. අපි මෙච්චර කල් අයිස්ක්‍රීම් කියලා කාපු වසවලයි මෙන්න මේ නැචරල් අයිස්ක්‍රීම් වලයි කොච්චර ලොකු රසයේ වෙනස්කමක් තියෙනවද කියලා. අදට ගිහින් එන්නම්. Thank you for watching.